හරි. ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට කොහොමද ඔයාලගේ කලින් තිබිච්ච QR එක නැවත ලබා ගන්නේ කියලා. ඉතින් ඔයාලට යන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ යට දාලා තියෙනවා link එකක්. අන්නේ link එකෙන් ගියා නම් ඔයාලට වැඩේ ලේසියි. මොකද Google එකේ search කරාට හොයාගන්න අමාරුයි ඇත්තටම. හරි. මේකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ඔයාලා කලින් වාහනේ රෙජිස්ටර් කරද්දී තිබිච්ච ෆෝන් නම්බරේ අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට link එකට ගියන් පස්සේ මුලින්ම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඒකට ගියාම ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් vehicle registration හා vehicle login කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා මේකේ vehicle login ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා කලින් රෙජිස්ටර් වෙච්ච මොබයිල් නම්බර එක අහනවා. එතකොට එතනට ඔයාලගේ මොබයිල් නම්බර එක දුන්නන් පස්සේ ඔයාලට ක්ලික් කරන්න පුළුවන් OTP අංකය එවන්න කියන එක. ඉතින් විනාඩි 5ක් ඇතුළත ඔයාලට අදාළ OTP අංකය අංක 6කින් යුක්තව ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ඒක ඇතුල් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වාහනේට අදාළ QR කේතය සහ ඔයාලට අදාළ කෝටාවේ ප්‍රමාණය. ඉතින් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් QR එක මොබයිල් එකට එවා ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා.